හෙලෝ යාළුවනේ good morning වේවා ඔගොල්ලෝ හැමෝටම. ඉතින් ඔන්න මම අද හිතුවා මගේ නිවාඩු දවස කොහොමද මම ගත කරන්න කියලා වීඩියෝ එකකින් අරගෙන එන්න. අපේ නංගිට දුන්න ප්‍රෑන්ක් එකත් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔහොමම ඉඳලා වීඩියෝ එක අන්තිම වෙනකන් ඔක්කොම ටික බලන්න. ඔන්න ඉතින් මම මුලින්ම මගේ ඇඳ අස් කරගත්තා. එහෙම අස් කරගෙන මම මේ දැන් මගේ තේ එක බොනවා. මම පිටිබොන එක පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ. ඉතින් මම හිතුවා තේ එකක් බොන්න. අම්මා මට තේ එකක් හදලා දුන්නා. මේ පේනවා ඇති උදේ පාන්දරව මගේ පිම්පල් එකක් දාලා. ඊයේ පොඩ්ඩක් රතු පාටට තිබුණේ වල මම ඊයේ අයිසුත් තියලා තමයි නිදාගත්තේ. දැන් අද වෙනකොට තව ටිකක් ලොකු වෙලා. ගැහැණු ළමයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ පිම්පල්ස් ප්‍රශ්නේ. අද මට චුට්ටක් සනීපත් නැහැ. මගේ නිකන් උගුරේ පැස්සේ කිර වෙලා වගේ තමයි මට දැනෙන්නේ. එහෙමයි කියලා මට හිතුනේ නෑ මම ඊයේ ප්‍රෑන්ක් කරගත්ත වීඩියෝ එක අද නොකර ඉන්න. ඉතින් ඔන්න මම මුලින්ම මගේ දත් ටික හොඳට මැදගත්තා. ඊට පස්සේ මම එළියට චුට්ටක් ගියා. ඊට පස්සේ මම ගියා මගේ නංගිව ඇහැරවන්න පන්ති යන්න. හැටියෝ මේ වීඩියෝස් අරගන්නකොට මගේ නිකන් ට්‍රැක් අවුට් ගිහින් වගේ තමයි තිබුණේ. ඔන්න බලන්නකෝ මම අපේ නංගිව ඇහැරවන විදිය. ඒයි නැගිටින්න පන්ති යන්න. කොහොම නැගිටින්න. ඔන්න ඔහොම තමයි මම පස්සට දෙකක් දාලා අපේ නංගිව ඇහැරෙව්වේ. ඒත් නැගිටේ නෑ. මම කාමරෙන් එළියට ගිහිල්ලත් විනාඩි 10 විතර පස්සේ තමයි එයා නැගිටලා එළියට ආවේ. ඔන්න ඉතින් මං ඊට පස්සේ ලෑස්ති වුණා ජිම් එකට යන්න. දැන් මම ලෑස්ති වුණා මෙන්න මේ තඩි ගෙඩියත් එක්ක ජිම් එකට යන්න. ඊට කලින් සත්තුන්ට කෑම දාන්න කෙසෙල් කපන්න මම ගියා. මුලින්ම මම කෙසෙල් ටික සුද්ධ කරන් හිටියා. අන්න මං ආවා සත්තුන්ට කෑම දාන්න. මේ වතුර නම් අපේ තාත්තා තියලා තිබ්බා. මම කෑම ටික දැම්මා. දැන් මම ජිම් ගිහින් යනකොට මේ සත්තු කාලේ වරදින් මම මේ දැම්මම කපුටෙක් ඇවිල්ලා කණ්ඩ. හරිද? මෙතනට ගොඩක් අය එනවා කෑම කන්න. දැන් මම මේ හදාන්නේ මගේ සපත්තු දෙක දාගෙන ජිම් එක බලා පිටත් වෙන්න. Seconds later. ඔන්න දැන් මම ෂූස් දෙකක් දාගත්තා. සාමාන්‍ය සෙන්සුරාදි කියන්නේ අම්මයි තාත්තයි මායි තුන්දෙනාම ජිම් එකට යන දවස. දැන් ඒ දෙන්නත් එක්ක බයික් එකේ ජෝඩු දාලා ගියා. මාව දාලා දැන් මම පාරේ ඇවිදන් යනවා ජිම් එකට. ඔන්න දැන් ඉතින් මම දොර වහලා බෝතලෙත් අරගෙන මම යනවා. ඉබ්බත් දාලා යතුරත් අරගෙන මම යනවා පයින් ජිම් එකට. වැඩිදුරක් මට හොම පයින් යන්න හම්බුනේ නැහැ. මොකද අපේ පියාණන් ආවා මාව එක්කගෙන යන්න. ඊට පස්සේ ඔන්න මං තාත්තත් එක්ක ජිම් එක ගාවට ආවා. අපි ආවා ජිම් එකට. දැන් යමු ඇවිදමු ප්‍රේමියේ. දැන් ඉතින් තියෙන්නේ මාගේ දබේනක්. මම උඩට යනකොට ඔන්න ඉතින් අපේ අම්මා. දෝනි ඔන්න ඉතින් ඔයගොල්ලන්ට මේ අවස්ථාවේදී පෙනී යන්නේ අම්මයි තාත්තයි දෙපැත්ත තියාගෙන දෙන්න දෙපැත්තේ බූරුව මැද්දේ වගේ මම ට්‍රෙඩ්මිල් එක පදිනවා. ඔන්න ඔයගොල්ලන්ට නැවතත් ඉරේ මගේ පියාණන් සහ මෑණියන්ව දැක ගන්න පුළුවන්. මේ තමයි අපේ අලංකාර ජිම් එක. ඒ වගේම මේ ඉන්නේ අපේ කෝච්. ඊට පස්සේ මම කන්නාඩි ඉස්සරහා පොඩි වැඩ කෑන ටිකක් දාලා මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා.
අම්මයි තාත්තයි කලින්ම කියන නිසා මම ඒත් වැඩ ටික ඉවර කරලා තාත්තට කෝල් එකක් දැම්ම එන්න කියලා. ඊට පස්සේ තාත්තත් එක්ක ෆාමසියෙන් බෙහෙත් තරම් ගෙදර ආවා. මං කිව්වනේ ඔයගොල්ලන්ට මම ගිහින් එනකොට මෙතන අපි ඉවරලා තියෙයි කියලා. ඒ වගේම ඔක්කොම ඉවර වෙලා. දැන් තාත්තා තව ටිකක් දාන්න කපන් එන්න ගියා. ඔන්න ඉතින් දැන් තමයි මම ජිම් එකට ගිහලා ගෙදර ආවේ. දැන් වෙලාව ඇති දවල් 12ට කිට්ටු වෙර. මම හිතාගෙන ගියේ උදේට ඕට්ස් වලින් මොනවා හරි හදන් කාලා දවල්ට බත් චුට්ටක් කනවා කියලා. ඒ වුණාට දැන් උදේට දවල්ටයි දෙවේලක් කන්න ටයිම් එකක් නැහැ. ඉතින් මං හිතුවා දවල්ට බත් චුට්ටක්ම කනවා කියලා. ඊට කලින් මං හිතුවා අපේ නංගිට චුටි ප්‍රෑන්ක් එකක් කරන්න. අර සවර් ප්‍රෑන්ක් එකක් තියෙන්නේ මේ වැඩිපුර අර වන් ෂොට් ග්ලාස් එකකට දෙහි දාලා එහෙම ප්‍රෑන්ක් එකක් මම ඉතින් හිතුවා ඒක කරන්න අපේ නංගිට අපේ නංගිගේ රියැක්ට් එක කොහොම වේද කියලා බලන්න. ඉතින් ඔහොමම ඉන්න මම ඒක හදාගෙන එන්න. අපි බලමු අපේ නංගි ඒකට කොහොම රියැක්ට් කරයිද කියලා. මම එයාට ඒක දෙන්නේ වන් ෂොට් ග්ලාස් එකක් කියලා. ඔන්න දැන් මම ගත්තා දෙහිගෙඩි 3ක්. මෙන්න මේ ග්ලාස් එකට තමයි යාට දෙන්න හදන්නේ. මම ලුණු චුට්ටකුත් දානවා. මම මේක හදාගන්න හදන්නේ. ඔන්න දැන් මම හදාගත්තා. යුෂ ටික වෙනම වෙන් කරගෙන දැන් මම මේකට වතුර චුට්ටක් දාගන්නවා. මම මේකට ලුණු චුට්ටකුත් දාගෙන ආවා. ඇත්තටම මේ ඔන්න මම දැන් මේක හදාගත්තා. මේක බොන්න බෑ. අපි බලමු නංගිගේ රියැක්ට් එක. අම්ම නංගිකෝ මේ අරවා දැකලා තියනවාද? අර වන් ෂොට් බොන්නේ අර මෙහෙම එකපාර එන්නේ ඒ වගේ මම ස්ප්‍රයිට් දාලා සීනි වැඩියෙන් දාලා දෙහි එහෙම දාලා එකක් හදාගෙන ආවා. හරිද? මේ තියෙන්නේ ඒක. මම දැන් චුට්ටක් දිව දාලා බැලුවා. රහයි. හැබැයි මේකේ හොඳම රහ එන්නේ එකපාර ඔක්කොම ටික බොන්න ඕන. එක උස්මට මෙහෙම කටේ දාගෙන බොන්න ඕන. හරිද? එන්නව දැන් බොන්න. මම උදේ බිව්වා ඔයා පන්ති ගිහලා හිටියේ. මම මේ ඔයාට ආයෙ හදාගෙන ආවා. මෙහෙමයි හොඳේ. එක හුස්මට බොන්න ඕන. කොහොම ඉන්න? මම 1 2 3 කිව්වම් බොන්න. ගිලින්න හරිද? එක හුස්මට බොන්න ඕන. අයියෝ එපා. ලේව ගන්නෑ. ඔන්න 3 2 1 බොන්න. එක හුස්මට. සාර්ථකයි. අපි වා මේ ඉන්නේ. වතුර ටිකක් බො. ආඩ බෑ. රායිද ඒක? මොන වගේ රද්දාවේ? මොන වගේ රද්දාවේ? ඔය වර ටික ඔක්කොම කාට පස්සේ තමයි මම නාගත්තේ. නාගෙන මම කෑවා. හැන්දක් ගන්න කම්මැලිකමට පොල් සම්පෝල ඔන්න ඔහොම තමයි මම දාගත්තේ. ඊට පස්සේ මම මෙන්න මේක කාලා සූර්ය නැප් එකක් දැම්මා. ඊට පස්සේ මට ගොඩක් වෙලා නිදා ගන්න හම්බුනේ නැහැ. මොකද මම නිදා ගන්න එකෙත් පරක් වෙලා. ඊට පස්සේ මගේ මේ උගුරේ කප්කුම දෙගුණ තෙගුණ වෙලා තමයි තිබුණේ. ඒක නිසා මම වතුර එකක් ලිපේ තියන්න ගියා. වතුර ලිපේ තියලා උණු වතුර ටිකක් බීලා ආයාව මගේ කාමරේට. ඔන්න ඔහම තමයි ඉතින් මගේ අද දවස ගත වුණේ.
ඉතින් ඔයාලා මේක රස වින්දන මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් ඔයාලා දාලා තියාගන්න. තව මේ වගේ ලස්සන videos බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් thank you. එහෙනම් මම අදට ගිහින් එන්නම්. bye bye.